Hi, good morning ළමයි. ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ මගේ first vlog එක. මන්ට එච්චර ඉතින් තේරුමක් නැහැ vlog එකක් කරන්නේ කොහොමද කියලා. මම උදේ නැගිටලා ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට මුලින්ම බලන්න මගේ room එකට කොහොමද පේන්නේ කියලා. මම දැන් තමයි නැගිට්ටේ. දැන් උදේ 8ට විතර ඇති. හස්බන්ඩ් නම් වැඩට ගිහිල්ලා එයා උදේම වැඩට ගියා. මම අද ටිකක් පරක් වුණා නැගිටින්න. මොකද මං අද පොඩක් අසනීපෙන් තමයි හිටියේ. ඉතින් මම උදේ පාන්දර නැගිට්ට ගමම කරන්නේ තියෙන channel ඔක්කොම අරිනවා. මොකද මං හරි ආසයි ඉරේලිය ගේ ඇතුළට වැටෙනවන. එතකොට මගේ හිතත් නිදහස් වෙනවා. මේ ඉන්නේ ඉතින් අපේ චූටි කෙල්ල. චූටි කෙල්ල කියන්නේ හස්බන්ඩ්ගේ ආච්චි. එයත් අපිත් එක්කම තමයි ඉන්නේ. එයා නම් උදේට බත් කන ගමන් හිටියේ. මම නැගිටිද්දි අම්මා උදේ උයලා ගිය නිසා මට ඉතින් උදේට උයන්න ඕන කමක් තිබුණ නැහැ. මං අද අසනීපෙන් සිටි නිසා. ඉතින් එයා බත් කන ගමන් මටත් කියනවා බත් කන්න බඩගින්න ඉන්න එපා කියලා. ඊට පස්සේ ඉතින් මම වොෂ් එකක් කියන්නේ මූණ සෝදගෙන ඇවිල්ලා ඒ වැඩ ටික කරගත්තා. කොණ්ඩෙත් පීරගෙන මගේ පොඩ්ඩක් හැඩ වැඩත් බලලා මං එහෙම තමයි ඒ වෙලාවේ නම් ගත කරේ. ඔයාලට තේරෙනවත් ඇති මගේ කටහඬිනුත් මම එක වොයිස් කරද්දිත් මගේ කටහඬ එච්චර පැහැදිලි නැති ගතියක් තියෙනවද මන්දා. වොයිස් කරේ අසනීපෙන් ඉන්න ගම එහෙම තමයි ඉතින්. ඊට පස්සේ ඉතින් ඔන්න මම උදේට මට කරන්න තියෙන වැඩ ටික මම ඉක්මනට කරගෙන ගියා. උතන ඉතින් මට යකෙක් වැහිලා වගේ මම වැඩ කරාට හරි හිමින් ඒ දවසේ මම වැඩ කරේ. මොකද මට තිබ්බ අසනීප තත්ත්වෙත් එක්ක ඒ වැඩ ටිකත් කරගෙන උදේට බත් කාලා ටීවී එකත් බලලා ගමන් බත් කාලා එහෙම ඊට පස්සේ ඉතින් බෙහෙත් එහෙමත් බීලා තමයි ඊළඟ වැඩ ටික කරන්න පටන් ගත්තේ. මොකද මොන දේ වුණත් අපි කාලා බීලා ඉන්න ඕන නැත්තම් අපිට ඇඟට පණ නැති වෙනවානේ. මේ කාලෙත් එක්ක කොහොමත් හොඳට කාලා බීලා ඉන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම ගිහිල්ලා සමහන් එකකුත් බීලා සමහන් බිව්වට මට හරි ගියේ නෑනේ. සමහන් එකක් හදාගෙන මම බිව්වා. ඒකත් සමහන් එකත් අරගෙන මම ඉතින් ඊට පස්සේ එළියටත් ගිහිල්ලා ඒක බොන්න ගත්තා. උතෙන්දි මම බීලා බැලුවා පොඩ්ඩක් බොන්න පුළුවන්ද කියලා. බෑ උණු වැඩි. ඒක නිසා මම ඒක ටිකක් වෙලා තියෙන්න ඇරලා තමයි එළියට ගියේ. සමහන් එකත් හදාගෙන දැන් ඉතින් එළියට ඇවිල්ලා ඔක බොන්න තමයි හදන්නේ. ඔයාලට හෙනවත් දන්නේ දැන් වැස්සක් පටන් අරගෙන තියෙන්නේ. මම මේ වොයිස් කරන වෙලාවේ තමයි හොඳටම වහින්නේ. අසනීපයි කියලා ඉතින් නිකන් ඉන්නත් බැහැනේ. ගෙදර වැඩ ටිකක් කරන්න ඕන. හස්බන්ඩ් ඉන්නේ හවසට. ඉතින් හස්බන්ඩ් එක ගිහිල්ලා ආයෙ බෙහෙත් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් නම් හොඳටම වැස්ස නිසා තමයි මුකුත් කරන්න විදිහකුත් නැහැ.
ඉතින් මම මේක වොයිස් කරන්න ගත්තා. මන් දන්නේ ඇත්තටම මං කරපු vlog එක හොඳයිද ඔයාලට බලන්න ඉන්න පුළුවන්ද බෝරින්ද කියලා. කොහොම තමයි ඉතින් පුරුදු වෙන්න හරි ආසාවට මම මේ දේ පටන් ගත්තේ. බලමු ඉතින් ඔයාලා කැමති නම් අනිවාර්යෙන් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා.